රොමේනියාවේ කොන්ස්ටන්සා ගියොත් මොනවද බලන්න තියෙන්නේ? බ්ලැක් සී එක විතරද, බීච් එක විතරද? නෑ, ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඉතින් ප්ලෑන් කරලා ගියොත් උගන්ට හැමදේම බලන්න පුළුවන්. අපි ඇත්තටම ප්ලෑන් කරලා ගියේ. අපි ඇත්තටම ටිමිෂුවාර වලින් නැගිනා රෑ ට්‍රේන් එකේ උදේ තමයි බැස්සේ කොන්ස්ටන්සා වලින් අපිට චෙකින් තිබුණේ. අපි බුක් කරපු තැන හැන්දෑවේ 3ට. ඉතින් 11 ඉඳන් 3 වෙනකන් මොකද කරන්න කියන එකට විසඳුමක් හැටියට අපි සිටි ටුවර් එක තෝරගත්තා. ඉතින් ස්ටේෂන් එකෙන් රේල්වේ ස්ටේෂන් එළියට එද්දිම සිටි ටුවර් බස් එක එනවා. ඒකේ ටිකට් එකක් වෙන්නේ ලෙයි 7යි. ඉතින් ලෙයි 7ට මේ තට්ටු දෙකේ බස් එකේ මුළු සිටි එකේම වරාය. ඒ වගේම මම ආය බීච් එක පුරාම ඒ පැත්තට වෙනකම්ම ඔයාලට ටුවර් එක කරන්න හැකියාව තියෙනවා. ඒ ටුවර් එක කරනවා නම් ඔයාලට බලන්න දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් වරාය ඇතුළට ඒ බස් එක යනවා. ඉතින් අපිට යන්න බැරි වුණත් බස් එක යන නිසා අපිට යන්න පුළුවන්. වරාය කොහොමද දේවල් වෙන්නේ කියන එක ළඟටම දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ටුවර් එක කරන්න නම් අමතක කරන්න එපා. ස්ටේෂන් එකෙන් එළියට එද්දිම ඒ දෙමහල් බස් රථය උඩ ඕපන් කරලා තියෙන්නේ අපිට view එකක් ගන්න පුළුවන් විදියට ඒ ටුවර් එක කරන්න. ඕගොල්ලෝ අමතක කරන්න එපා. ලස්සන ස්ථාන ගොඩක් ලෙයි 7කට වාට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ටුවර් එක කරොත් විතරයි. They take them wherever they go. They really like it. කොහොමාරි පිසිටි ටුවර් එක ගිහිල්ලා මම ආය බීච් එක පැත්තෙන් බැස්සා. ලස්සන view එකක් තියෙන එක පැත්තක කලපුව, එක පැත්තක බීච් එක. මේ තියෙන්නේ කලපුව පැත්ත. අනිත් පැත්තේ බීච් view එක නිසා හරිම ලස්සනයි. මේ චූටි තීරුව තමයි මම ආය බීච් කියන්නේ නවදාරි වෙනකන් යන. ඊට පස්සේ අපි එහෙම් බැහැලා නැවත අපි තෝරගත්තා එහෙ ඉඳන් නැවතත් සිටි එක පැත්තට එන්න මේ කේබල් කාර් ටුවර් එක. ඉතින් කේබල් කාර් ටුවර් එකත් පුදුම ලස්සන view එකක් තියෙන ටුවර් එකක්. ලේ 37යි 50ක් හරි 40ක් හරි මට මතක හැටියට ඒ වගේ ගාණක්. ඉතින් ලොකු ගාණක් නෑ එක්කෙනෙක්ට. ඉතින් ඒකේ ඉන්නේ සියලුම උස් ගොඩනැගිලි වලට උඩින් පල්ලෙහා තියෙන තනිකරම දෙපැත්තෙම තියෙන්නේ හෝටල් සංකීර්ණ. එක පැත්තක බීච් එක පේනවා, මුහුද පේනවා සහ අනිත් පැත්තෙන් කලපු view එක තියෙනවා. යට ස්විමින් කරන ස්විමින් pool තියෙනවා සහ ඇක්වා පාක් එක තියෙනවා. ලස්සන view එකක් කරන් කේබල් කාර් එකේ එන්න පුළුවන්. ඉතින් ඒ ටුවර් එක ගියේ නැත්තම් ඇත්තටම වැඩකුත් නෑ. කේබල් කාර් ටුවර් එක කරේ නැත්තම් ඒ නිසා ගියොත් අමතක කරන්න නැතුව පුංචි මුදලකට ලැබෙන මේ කේබල් කාර් ටුවර් එකත් කරලා ආවොත් තමයි ලස්සන. ඊට පස්සේ අපි අපාර්ට්මන්ට් එකකට ගිහිලා චෙකින් වෙලා හවස පොඩි රෙස්ට් එකකුත් තරම් 5ට විතර ආවා බීච් එකට නාන්න කියලා. බ්ලැක් සී එකේ ඉතින් මේ දවස්වල සෙනග ගොඩක් සම වැකේෂන් නිසා බ්ලැක් සී එකේ ඉතින් හිතේ හැටියට බ්ලැක් සී එකේ නෑව ඔන්න මං 4 වෙනි වතාවටත් මගේ ෆැමිලි එක ෆස්ට් ටයිම් ගිය නිසා ඒගොල්ලන්ටත් හරි සතුටුයි. ඉතින් ඒගොල්ලෝ පළවෙනි පාර තමයි කොන්ස්ටන්සා සිටි එක විසිට් කරලා බ්ලැක් සී එක දැකගත්ත නිසා මේ හැම දෙයක්ම නැරඹුවේ. රයිට් දෙවෙනි දවසේ ප්ලෑන් කරපු විදිහටම අපිට තිබ්බේ ඕල් ටවුන් එක සහ කැසිනෝ බීච් බලන්න. ඉතින් ඕල් ටවුන් එකට ගිහලා ඕල් ටවුන් එක බැලුවෙන් පස්සේ ඕල් ටවුන් එකේ තියෙන මෙන්න මේ වගේ මුස්ලිම් පල්ලියක් බොහොම පැරණි ඉතිහාසයක් තියෙන. ඒකේ තියෙන මෙන්න මේ ටවර් එක. මේ ටවර් එකට නගින්න අමතක කරන්න එපා. ලෙයි 6 ටිකට් එක අරගෙන එතනින් මේ උඩට ගියාම පුදුම ලස්සන view එකක් තියෙනවා. කොන්ස්ටන්සා බීච් එකේ මම ආය පැත්තේ නවදාරි පැත්තේ ඉඳන් වටේටම ගන්න පුළුවන් ලස්සන view එකක් තියෙන්නේ. ඒ වගේම තමයි කොන්ස්ටන්සා වරායේ පුදුම ලස්සන view එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ළඟ හොඳ කැම් එකක් තියෙනවා නම් පුදුම ලස්සන විදියට ඒ view එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ස්ථානෙට ගියොත් ලෙයි 6ට ලැබෙන ඒ අවස්ථාව නම් අමතක කරන්න එපා කොන්ස්ටන්සා ගියොත්. යුරෝපේ ලස්සන කෙල්ලන් ළඟ ඉන්නවා හුරතල් බවුවන්. යන තැන උන් අරගෙන යන එක එයාලාට හරි සෙල්ලම්. යුරෝපේ ලස්සන කෙල්ලන් ළඟ ඉන්නවා හුරතල් බවුවන්. යන තැන උන් අරගෙන යන එක එයාලාට හරි සෙල්ලම්. Beautiful European girls are near cute dogs. They take them wherever they go. They really like it. Beautiful European girls are near cute dogs. They take them wherever they go.
ඊට පස්සේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ එනවා මේ බෝට් යාඩ් එකට. මේකේ තියෙන අතින් නවීන සුකෝපභෝගී බෝට්ටු. ඉතින් සමහරුන්ගේ පෞද්ගලික බෝට්ටු මේ තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් දැක ගන්න හරිම අමාරු. ඉතමත් වටිනා ගන්නේ බෝට් යාඩ් එකක්. ඉතින් මේ බෝට්ටු බලනවට වැඩිය මෙතනට එන්න තියෙන විශේෂම හේතුව තමයි ඔයාලන්ට බෝට්ටුව එකක් යන්න. ඉතින් බෝට්ටුව එකක් කියන්නේ අර පැරණි විදියට හදපු ලස්සන බෝට්ටු තියෙනවා. ඉතින් මේ බෝට්ටුව එකක් ඕගොල්ලෝ යන්න ඕන මෙතනට ආවොත් ඒකට මේ ස්ථානයට ඕගොල්ලෝ එන්නම ඕන. මෙන්න මේ තියන්නේ ඒ බෝට්ටු තමයි. මේක ටුව එකක් කරන්න පුළුවන් ලෙයි 40කින්. ඉතින් ඔයාට ලෙයි 40ට සහ ලෙයි 50ට බෝට්ටු දෙකක් තියෙනවා. ටිකක් ලොකු බෝට්ටුවක් තියෙනවා. ඒක ලෙයි 50යි. නැත්නම් අනිත් බෝට්ටු වල නම් ලෙයි 40යි. ඉතින් මේක කෙලින්ම යන්නේ බ්ලැක් සී එකට ඔයගොල්ලන් අත්හරා විනාඩි 30ක පමණ ටුව එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට බොහොම සේෆ්ටි විදියට කරන්න පුළුවන් ආකාරයට කොච්චර සෙනග හිටියත් මේ බෝට්ටුවකට දාන්නේ 12 දෙනයි. ඊට වැඩිය එක්කෙනෙක්වත් ගන්න නෑ. ඒකයි කියන්නේ හරිම සේෆ්ටි විදියට මේ රයිඩ් එක ඒගොල්ලෝ කරන්නේ. ඉතින් මේ බෝට්ටුව එක ගියාම ඔයගලන්ට බ්ලැක් සී එකේ සාමාන්‍යයෙන් කිලෝමීටරයක් වගේ දුරකට ඒගොල්ලෝ එක්කන් යනවා විනාඩි 30ක් පුරාවට ඔයගලන්ට බීච් එකේ වටයක් ගහලා මේ බෝට්ටුවේ එන්නත් පුළුවන්. ඉතින් කොන්ස්ටන්සා ටුවර් එක කරනවා නම් ඒකත් විශේෂ ස්ථානයක් කියන එක මතක තබාගෙන යන්න. ඔන්න දැන් අපි ආවා කැසිනෝ එකට. කැසිනෝ බීච්. ඉතින් මේ හරිය view එකත් හරිම ලස්සනයි. මෙතනට එනවා නම් හැන්දෑවේ 7ට 8ට වගේ ගියාම පුදුම ලස්සනයි. ඉතින් සෙනග ඉන්නවා ගොඩක් විවේකී නිදහසේ ගත කරන්න පුළුවන් ලස්සන ස්ථානයක්. view එක ලස්සනයි. මේ දේවල් දැක ගන්න නම් ඔයගොල්ලෝ මේ කැසිනෝ යන්නම ඕන. ළඟ ඉන්නවා හුරතල් බල්ලන් යන්න තැන උන් අරගෙන යන එක එයාලාට හරි සෙල්ලම්. Beautiful European girls are near cute dogs. They take them wherever they go. They really like it. Beautiful European girls are near cute dogs. They take them wherever they go. They really like it. කොච්චර කෑම කෑවත් ලංකාවේ රසට සැරට කෑමක් තියෙනවා නම් හොඳයි නේද? එහෙම කෑමක් ඕන නම් කොන්ස්ටන්සා වල සමාධි ෆුඩ්ස් තියෙනවා. ඒගොල්ලන්ට කෝල් එකක් දුන්නම ඔයා ඉන්න තැනටම ඔයා ඉන්න හොටෙල් එකට අපාර්ට්මන්ට් එකටම ඒගොල්ලෝ ඔයාලට කෑම සප්ලයි කරනවා. ඉතින් සමාධි ෆුඩ්ස් ඉන්න එක කොන්ස්ටන්සා ඉන්න ඔයාලට ලොකු හයියක්. ඊට පස්සේ අපි ටුවර් එක ඉවර කරලා ඇස්ට්‍රා ට්‍රාන්ස් එකේම අපි නැවතත් ටිමිෂුවාර බලා ආවා.